සුබ දවසක් අයිබෝවන් මගේ මිත්‍රවරුන් සියලුම දෙනාට ඔයාලා එකතු වෙලා ඉන්නේ ගයින් යුරෝප් YouTube channel එකත් එක්ක. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ රොමේනියන් එම්බසි එකේ මේ වෙනකොට තියෙන අලුත්ම තත්ත්වය. ඉතින් ඔයා ඉන්ටර්විව් යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් රොමේනියන් එම්බසි එකේ ඔයාට මේ වීඩියෝ එක අතිශය වැදගත් වීඩියෝ එකක්. ඉතින් මම කලින් වීඩියෝස් කරගෙන ආවා මේ එම්බසි අප්ඩේට්ස් සම්බන්ධව සීරීස් එකක් කරලා තියෙනවා. ඒ වගේ අපි කතා කරලා තියෙනවා day to day updates. එහෙම නැත්නම් රොමේනියන් එම්බසි එකේ මේ වෙනකොට තියෙන යාවත් කාලීන වීම් මේ වීඩියෝ එකේදීත් අපි ඔයාලට මේ සතියේ තියෙන රොමේනියන් එම්බසි එකේ අලුත් තත්ත්ව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. රයිට්. එහෙනම් වැඩි විස්තර නැතුව අපි යමු වීඩියෝ එකට. මේ ගයින් යුරෝප්. වෙනකොට රොමේනියන් එම්බසි එකේ ඉන්ටර්විව් සඳහා සහභාගී වෙනවා SC නම්බර් වයිස් ගත්තොත් 175 සහ 176 කියන කාණ්ඩය, 174 173 සහ 172 කියන කාණ්ඩවල ලේට් සබ්මිෂන්ස් උත්තාම ඉන්ටර්විව් වලට සහභාගී වෙනවා. ඉතින් පහුගිය සති 3ක් දෙකමාරක් විතර තිබ්බ ලොකුම ප්‍රශ්නයක් තමයි ඉන්ටර්විව් සඳහා ඩේට් ඉෂුව වෙලා තිබ්බේ නැති එක. ඒ ප්‍රශ්නේ ඊයේ විසඳුණා. ඊයේ ඩේට් ඉෂුව වුණා. මේ ඩේට් ඉෂුව උනේ ප්‍රධාන වශයෙන් SC 175 176 සහ SC 177 කියන අංකවලට දින ලැබිලා තියෙනවා. ඉතින් 177 නම් තාම පටන් ගත්ත විතරයි. නමුත් 175 සහ 176 කියන අංකවල තමයි වැඩිම ප්‍රමාණයක් රිප්‍රසන්ට් වෙන්නේ. ඒ වගේම ලේට් සබ්මිෂන්ස් වෙලා තිබ්බ 174 73 172 කියන SC නම්බර්ස් වලටත් ඩේට් ඉෂු වෙලා තිබ්බා. මම කලින් වීඩියෝ එකේ ඔයාලට කිව්වා මේ විදිහට මේ සතිය අනිවාර්යයෙන්ම ඩේට් ඉෂු වෙන්න ඕනේ කියලා. කියන්නේ තව සතියකින් ජූනි මාසෙ ඉවරයි. ඉතින් එතකොට ඉස්සරහට ඩේට් එන්න ඉන්න අය 28 29 30න් පස්සේ ඩේට් ලැබෙන්නේ ලබන සතියේ. එතකොට අනිවාර්යයෙන්ම ලබන සතියේ ඩේට් ඉෂු වෙනවා. මේ ඉෂු වෙන ඩේට්ස් වලට ඔයාලට අනිවාර්යයෙන්ම ඉතාම ළඟ දින තමයි හම්බ වෙන්නේ. ඉතින් ඒ කිව්වා වගේම අද වෙනකොට ඩේට් ඉෂු වෙලා තියෙනවා. ඉතින් ඊයේ බ්‍රහස්පතින්දා, අද සිකුරාදා සහ හෙට සෙනසුරාදා. ඉතින් අද සහ හෙට කියන දවස් දෙකෙත් ඩේට් ඉෂු වීමේ සම්භාවිතාවයක් තියෙනවා. මොකද ඊයේ ඉෂු වෙච්ච ඩේට් බල්ක් එකත් එක්ක බලද්දි තව ඩේට් ඉෂු වෙන්න ඕනේ කියලා තමයි මට හිතෙන්නේ. සමහර විට මේක පොඩ්ඩක් එහා මෙහා වෙන්න පුළුවන්. මොකද ඊයේ ඉෂු වෙච්ච ඩේට් ප්‍රමාණය තරමක් මදි ස්වභාවයක් තමයි දැනෙන්නේ. ඉතින් අපි බලමු සිකුරාදා සහ සෙනසුරාදා කියන දවස් දෙකෙත් ඉන්ටර්විව් වලට ඩේට් ඉෂු වෙයිද කියලා. මේ වෙනකොට ඩේට් ඉෂු වෙන්නේ සැප්තැම්බර් මාසේ 10 12 වගේ වෙනකන් එම්බසි වැලිඩේට් කරපු එම්බසි සබ්මිට් කරපු ඩොකියුමන්ට්ස් වලට. මේ අලුතෙන්ම ඩේට් ඇවිල්ලා තියෙන්නේ ජූලි 10 11 සහ 16 වගේ දවස් වලට. ඒ කියන්නේ ජූලි මාසේ මැද වෙනකන් වගේ දැනට ඩේට් ඇවිල්ලා තියෙනවා. තව ඩේට් සිකුරාදා සහ සෙනසුරාදා කියන දින දෙකේදීත් නිකුත් වෙයි කියලා පොඩි බලාපොරොත්තුවක් තියෙනවා. අපි බලමු. එහෙනම් SE 177 සහ 178 කියන නම්බර්ස් වල ඉන්න ඇප්ලිකන්ට් කෙනෙක් නම් ඔයත් ලෑස්ති වෙන්න. ඔයාලට ඉතාම ඉක්මනින් ඩේට් එකක් ලැබෙයි. ඒ වගේම තමයි පාස්පෝර්ට් කලෙක්ෂන් එක ගැන ගත්තොත් පාස්පෝර්ට් ගිය සතියේ ඉෂු කරා 23 වෙනිදා. 23 වෙනි සඳුදා ඉෂු කරපු පාස්පෝර්ට් වල යම්කිසි රිජෙක්ෂන් පර්සන්ටේජ් එකේ වැඩිවීමක් තිබ්බා කියන ආරංචිය තියෙනවා. 23 ඉෂු වෙච්ච පාස්පෝර්ට් වල රිජෙක්ෂන් පර්සන්ටේජ් එක යම්කිසි වැඩි මට්ටමක තිබ්බත් අපිට බලන්න පුළුවන් 30 වෙනි සඳුදා පාස්පෝර්ට් ඉෂුවන්ස් එකේදී මොන වගේ තත්ත්වයක් තියෙයිද කියලා වීසා වල අප්‍රූවල්ස්. මොකද මේ වෙනකොට මේල් ලැබිලා තියෙනවා පාස්පෝර්ට් කලෙක්ෂන් වලට 30 වෙනි සඳුදාට. ඉතින් මේ පාස්පෝර්ට් කලෙක්ෂන් වලට මේල් ලැබිලා තියෙන්නේ මැයි අග වෙනකන් ඉන්ටර්විව්ස් ගියපු අයට. තාම මැයි අග වෙනකන් ඉන්ටර්විව් ගිහිල්ලා පාස්පෝර්ට් ඉෂුවන්ස් වලට මේල් ලැබිලා නැත්නම් පොඩ්ඩක් චෙක් කරලා බලන්න. සමහරවිට ඔයාගේ පාස්පෝර්ට් එකත් සඳුදා කලෙක්ෂන් වලට මේල් ලැබිලා ඉන්ටර්විව්ස් වලට සිකුරාදා සහ සෙනසුරාදා කියන දවස් දෙකේ තවත් ඊමේල්ස් ලැබෙන්න පුළුවන් පොසිබිලිටි එකක් තියෙනවා කියලා මම ඔයාලට කිව්වා කලින්. අන්න ඒ වගේම පාස්පෝර්ට් කලෙක්ෂන්ස් වලටත් මේල් ලැබෙන්න පුළුවන් සිකුරාදා සහ සෙනසුරාදා කියන දවස් දෙකෙත්. ඒක නිසා ඒක ගැනත් පොඩි අවධානයක් යොමු කරන්න. එහෙම නැති වුණොත් පොඩ්ඩක් ඒකත් චෙක් කරන්න. සමහර විට ඊළඟ පාර පාස්පෝර්ට් ඉෂුවන්ස් එකේදී ඔයාලට මේල් ලැබෙයි. ඉතින් ප්‍රශ්න ප්‍රමාණය ගත්තොත් ප්‍රශ්න 5ත් 25ත් අතර මේ වෙනකොට ඇහෙන්නේ. ඒ වගේම තමයි අපි බලාපොරොත්තු වෙච්ච ස්පීඩ් එක එම්බසිය ලබා ගත්තේ නැහැ කියන ප්‍රශ්නය අපි හැමෝටම තියෙනවා. ඉතින් ඒක ගැන බලමු. අපි ඉදිරියේදී හරි තන් කන්සියුලර්ස්ලා තව දෙන්නෙක් වගේ එනවා කියන ආරංචියත් එක්ක එම්බසි එකේ වැඩ කටයුතු තව දුරටත් ස්පීඩ් වෙයිද කියලා. ඉතින් සමස්තයක් වශයෙන් ඔයාලට දෙන්න තියෙන අනිත් පණිවිඩය තමයි SC 176 177 178 නම්බර්ස් වල ඔයාලා ඉන්නවා නම් ඔයාලා ඉතාම ඉක්මනින් රෙඩි වෙලා ඩොකියුමන්ට්ස් ටික හදලා තියාගන්න. මොකද ෂෝට් නෝටිස් එකකින් ඔයාලට ඉන්ටර්විව් ලැබෙන්න පුළුවන්. ඉතින් එතකොට ඩොකියුමන්ට්ස් වල ප්‍රශ්න තියාගෙන ඉන්ටර්විව් යන්න වුණොත් ඔයාලට
ඒක ඉන්ටර්වියු ෆේල් වෙන්න ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මම ඩොකියුමන්ට්ස් හදාගන්න විදිය ගැන කලින් වීඩියෝස් වලත් ගොඩක් කතා කරලා තියෙනවා. මම මෙතනින් කාඩ් එකක් දාන්නම් ඩොකියුමන්ට්ස් ටික කොහොමද හරියට අරන් යන්න ඕනේ කියන එක ගැන විතරක් කරලා තියෙන ෂෝට් වීඩියෝ එකක් මේ වීඩියෝ එක බැලුවා නම් ගෙනියන්න ඕන ඩොකියුමන්ට්ස් ටික මොනවද කියලා A to Z තියෙනවා හරියටම. අදට මේ ටික තමයි අප්ඩේට්ස්. ඉතින් ඔයාලට මොනවාම හරි ප්‍රශ්න තියෙනවා නම් මේ සම්බන්ධව කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් රිප්ලයි කරනවා. ඔයාලා දන්නවා මම හැම ප්‍රශ්නයකටම හැම කමෙන්ට් එකකටම ඔයාලට රිප්ලයි කරනවා. මම හැම කමෙන්ට් එකක්ම කියවනවා. ඊවන් ඔයාලා මගේ කමෙන්ට් එකකට දාන රිප්ලයි එකකට දාන රිප්ලයි එකත් මම කියවලා ඒකටත් රිප්ලයි කරනවා. ඉතින් මගේ Facebook page එක follow කරලා තියාගත්තොත් ඔයාලට ඒකිනුත් මගෙන් ඕනම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අපි YouTube එකේ කතා කරනවට වැඩිය ගොඩක් දේවල් යුරෝපය ගැන රොමේනියාව ගැන Facebook page එකේ කතා කරනවා. ගොඩක් දැනුම ඒකේ share කරනවා අපි ගොඩක්ම දේවල් යුරෝපය සම්බන්ධව. ඉතින් ඔයාලට වටිනාකමක් තියෙනවා කියලා හිතනවා නම් ඔයාලට පුළුවන් channel එක subscribe කරන්න, Facebook page එක follow කරලා තියාගන්න. ඉතින් මිත්‍රෝනි එහෙනම් ලබන සතියේත් හම්බෙමු අලුත් update video එකක් එක්ක. එහෙනම් ඔයාලට සුවදායි සතියාන්තයක් ප්‍රාර්ථනා කරනවා. සතුටින් සනීපෙන් ඉන්න. ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ජය වේවා. මම ගයියින් යුරෝප්.